මේ සංසාර චක්‍රය ඇතුලේ අපි හැමෝම රස්තියාදුකාරයෝ. ඒ චරිත ටික ඔබ එතනින් අයින් කරලා බලන්න. පුරෝහිතලා ගොඩයි. පරම පිවිතුරු උපදෙස් දෙන පුරෝහිතලා ඕන් තරම් ඉන්න. තව පාරක් ඕන් දිහා බලන්න. ඇත්තටම ඒක ඉගෙනද අනිමිස ලෝචනෙන් බල ඉන්න එකෙත් එක්තරා අඩුම තරම් මල්ල ගෙදරක වලක් කපන්නවත් කෙනෙක් කර මේ මිනිස්සුන්ට වැඩ නැතුව නෙමෙයි. මේ මිනිස්සුන්ට මොකක් හරි දෙයක් කරලා කීයක් හරි හොයාගන්න එහෙම නැත්නම් තමයි මල් පහන් වැටට එළියක් නුනේ රස්තියාදු නඩයි තයි කෝට් ඇඳපු මුදලාලිට වෙරක් පැන් වඩයි හොඳ වැඩක් නැති අතැඟිලි වෙන්නේ අවසානට හැඩයි මතු සඳෙන් බැලලා කිරෙන්නා පුරෝහිතලා ගොඩයි මතු සඳෙන් බැලලා කිරෙන්නා පුරෝහිතලා ගොඩයි. අයිබන් 2026 සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ඉස්සර ප්‍රාර්ථනා කරනවා. මට අද උදේ ලස්සන සින්දුවක් හම්බුණා. ලස්සන විතරක් නෙවෙයි හරි අර්ථවත්. මේ සින්දුව හම්බ වෙන විදිහත් කියන්න ඕනේ. මම දකිනවා මුහුණ පොතේ එක්තරා විචාරයක් නෙවෙයි හැලක්. එක්තරා හැලක් දකිනවා සින්දුවක් ගැන එක්තරා ආකාරයක විවේචනයක්. එක්තරා නෙවෙයි විවේචනයක්. ඉතින් මේ ඒ විවේචනය දැක්කම මට සින්දුව අහන්නේ. ඒ සින්දුව ඒ කියන්නේ ඒ තිබ්බ එක දැක්කම අහන්න හිතුන ගමන් මම එසැනින් ඇහුවා. ඉතින් මේ ගීතය අල්ලලා ගියා. මේ ගීතය ගායනා කරන්නේ මම බොහොම පෞද්ගලිකව මම බොහොම ආස කරන ගුණදාස කපුගේ ශූරීන්ගේ ඒ ආකෘතියට ඒ හඬට ගීත ගායනා කරන වාලි බාග්‍රා. සින්දුවේ පදපේලි දෙකක් තුනක් අහනකොට මට යම් දෙයක් දැනුණා. මට හිතුණා මේ ගීතය රචනා කරලා තියෙන්නේ උන්වහන්සේම තමයි කියලා. ඔව්. අත්තිඩියේ පුංජරතන ස්වාමීන් වහන්සේ. ඉතින් මේ උන්වහන්සේට විශේෂ ගෞරවයක් යන්න ඕනේ. මොකද උන්වහන්සේ අතින් රචනා වෙන ගීතත් එක්ක එක්තරා සම්දිස්ථානයක් සලකුණු වෙනවා ලංකාවේ වර්තමාන ගීත කලාවේ. හොඳයි. මට ඉතින් මේ ගීතය අහපු ගමන් මට අර හැල්ලත් කියවපු නිසා මට හිතුණා මේකෙන මමත් යමක් කතා කරොත් හොඳයි කියලා. ඉතින් මේ අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක විදියට මම මේ ගීතය ගැන කතා කරන්න හිතුවා. හොඳයි. අපි ගීතේට මල් පහන් පැලට එළියක් කුණේ රස්තියාදු නඩයි ටයි කෝට් ඇඳපු මුදලාලිට වෙහෙර පැන් වඩයි. රස්තියාදු නඩ කිව්වහම ඔබේ හිතේ යම් රූපයක් නැවෙනවා. මගේ හිතෙත් යම් රූපයක් නැවෙනවා. තවත් කෙනෙක්ගේ ඕනම කෙනෙක්ගේ හිතේ මේ රස්තියාදු නඩේ කිව්වහම යම් රූපයක් නැවෙනවා. ඒක එක්තරා ආකාරයකට පුද්ගලානුබද්ධයි. කොහොම හරි අපි ගත්තොත් පොදුවේ මේ ආකෘතිය ගැන ගත්තාම ඔබේ හිතේ මැවෙනවා ඇති කිසි අරමුණක් නැතුව තැන් තැන් වල ඇවිදින රස්තියාදු ගහන කොණ්ඩේ අවුල්ුණ රැවුල් වවාගත්ත හරි අපිලිවෙලට ඇඳ පැළඳගත්ත ටිකක් අර අසංස්කෘතික විදිහට හැසිරෙන වගේ යම් අදහසක් නැවෙනවා ඇති. ඇත්තටම කිව්වොත්
මේ සංසාර චක්‍රය ඇතුලේ අපි හැමෝම රස්තියාදුකාරයෝ. අපි තාම රස්තියාදු ගහනවා. අපි එකිනෙකට වෙනස් රස්තියාදු ගැහිල්ලක් කරන්නේ. ඒ රස්තියාදු ගිහලා නතර වෙන දවසට අපි නිර්වාණයට එහෙම නැත්නම් ස්වර්ගයට සම්ප්‍රාප්ත වෙනවා. හොඳයි. මේ රස්තියාදු නඩගෙන මේ අපි පොදු ව්‍යවහාරයේ තියෙන රස්තියාදු නඩගෙන ඒ කෝණයෙන් බලලා කතා කරනවා නම් මෙතන මේ රස්තියාදු නඩවල ඉන්නවා ජොබ් කරන ජොබ් නොකරන මිනිස්සු ඉන්නවා. සමහර විට මේ නඩේ ඇතුලේ විවිධ මිශ්‍රණයක් තියෙනවා. ජොබ් කරන අය ඉන්නවා, ජොබ් නොකරන අය ඉන්නවා. ඊට පස්සේ තමන්ගේ සෑංග්‍රකියාවක් කරන, එහෙම නැත්නම් කොන්ත්‍රාක්ට් මත වැඩ කරන, ඊට පස්සේ නිවාඩු ඇවිල්ලා ඉන්න, සමහර විට අධ්‍යාපනය ලැබෙන මේ වගේ විවිධ කාලවල විවිධ තරාතිරම් වල හැසිරෙන විවිධ චරිත මේ රස්තියාදු නඩයක් ඇතුළේ ඉන්නවා. ඉතින් මේ අය මම දකින්නේ මේ අය සමාජයට හරි ආදරය කරන පිරිසක්. ඔබ එකඟ වෙන්න පුළුවන්, ඔබ එකඟ නොවෙන්න පුළුවන්. නමුත් මේ ගීතේ පරිදි සහ යථාර්ථයත් එක්ක ගත්තොත් මේ කියන පිරිස පොදු වැඩවලදී ඔවුන්ගේ දායකත්වය මහ ඉහළින් සපයනවා. උදාහරණයක් ගත්තොත් ගමක පන්සලක දේවාලයක එහෙම නැත්නම් පල්ලියක වැඩකට වැඩි හරියක් ශ්‍රමදායකත්වය සපයන්නේ මේ උද්දතිය. ඇතැම් විට නොදැක්කට මූල්‍යමය දායකත්වයක් ඔවුන් සපයනවා. ඉතින් මේ රස්තියාදු නඩ නිසා තමයි පහන් වැට මල් පහන් වැට හැදෙන්නේ, බැබලෙන්නේ. හැදුන්නේ නැත්නම් බැබලෙන්න බෑනේ. ඉතින් ඔවුන්ගේ ඒ දායකත්වය මත හැදෙන බැබලෙන පුණ්‍ය අවස්ථා දානයක්, පින්කමක්, මුලගෙදරක්, මගුල් ගෙදරක්, බණ ගෙදරක් වෙනත් උත්සවයක් මෙකී නොකී ගොඩාක් තැන්වල ඔවුන්ගේ දායකත්වය සැපෙනවා. පෞද්ගලික අත්දැකීම් ගත්තොත් ඔබත් දන්නවා මමත් දන්නවා ගමක මිනිවලක් කපන්න එකතු වෙන්නේ කවුද? ගමක පොදු කටයුත්තක අමාරු කොටසට එකතු වෙන්නේ, අමාරු කර්තව්‍යයට කවුද එකතු වෙන්නේ? මේක ඔබ දන්නවා. මම මෙතන විස්තර කරන්නේ. ඉතින් මල් පහන් වැටට එළියක් උනේ රස්තියාදු නඩයි. ඔවුන් හදපු පහන් වැට දිලෙන දවසට ටයි කෝට් ඇඳපු මුදලාලිට විහෙරක් පැන් වඩයි. විහෙර කියන්නේ අජීවී වස්තුවක්. ටයි කෝට් ඇඳපු මුදලාලිට අජීවී වස්තුවකුත් පැන් වඩන්න සූදානම් නම් සජීවී වස්තු කොහොමද සූදානම්? හොඳ වැඩක් වෙද්දී අතැඟිලි වැනි අවසානෙට හැඩයි මදු සඳෙන් බැහැලා කිරෙන්න ආපු පුරෝහිතල ගොඩයි. මේ අතැඟිලි කියන කිව්වොත් එක එක විදියයි. හැම එකටම කරන්න රාජකාරියක් තියෙනවා. එකකට එකක් වෙනස්. ශක්තිය වෙනස්, හැඩය වෙනස්, ක්‍රියා කරන විදිය වෙනස්. නමුත් මේ ඔක්කොම එකතු වුණාම ලොකු ශක්තියක් තියෙනවා. ලොකු එකමුතුකමක් තියෙනවා. ලොකු ලස්සනක් තියෙනවා ඒකෙන් නිර්මාණය වෙන දේ. ඒක නිසා අතැඟිලි වැනි හොඳ වැඩක් වෙද්දී අතැඟිලි වැනි අවසානෙට හැඩයි. මදු සඳෙන් බැහැලා කිරෙන්න ආපු පුරෝහිතල ගොඩයි. මේ ගීතේ මම ආසම මට හොඳටම වැදිච්ච කෑල්ල තමයි මේක. අර මම මුහුණ පොතේ දැක්කයි කියපු හැල්ලටත් මෙතන පිළිතුරක් තියෙනවා. මදු සඳෙන් බැහැලා කිරෙන්න ආපු පුරෝහිතල ගොඩයි. සාමාන්‍යයෙන් මේ මදු සඳ කියන එක ඊට පස්සේ
කිරෙන් නානවා කියන එක මේක සංකේතාත්මකව දැක්කන්නේ බොහොම පිවිතුරු පවිත්‍ර පියෝ එහෙම නැත්නම් නොඉඳුල් අන්න ඒ වගේ අර්ථයක් එක තමයි මේක අපේ සමාජයේ ව්‍යවහාරයේ අපේ සංස්කෘතිය ඇතුලේ මේකෙන් සංකේතවත් වෙන්නේ. එතකොට මధు සඳෙන් බැහැලා කිරෙන් ආපු පුරෝහිතලා ගොඩයි. මේ පරම පිවිතුරු දාර්ශනික පුරෝහිතයෝ ඉන්නවා අපි අවට. පුරෝහිත කියන්නේ මෙතෙන්දි මේ උත්ප්‍රාසය එහෙම නැත්නම් මෙතෙන්දි දැන් අර උපහාසයෙන් යදලා තියෙන්නේ පුරෝහිත කියන්නේ රජතුමාට අවවාද අනුශාසනා දීපු සහ රජතුමා හැම වැඩකදීම මුල් කොට සලකපු චරිතයක්. නමුත් අපි අපේ ජන ව්‍යවහාරයේ අපේ සංස්කෘතිය ඇතුලේ අපි නිකන් අර මේ පුරෝහිතයා කියලා උපහාසයෙන්ුත් යොදනවා. ඒකෝර මෙතනදී මధు සඳෙන් බැහැලා කිරෙන්න පුරෝහිතලා ගොඩයි. පරම පිවිතුරු උපදෙස් දෙන පුරෝහිතලා ඕන් තරම් ඉන්නවා. නමුත් මල් පහන් වැටට එලියක් උනේ රස්තියාදු නඩයි. අපි යන් ඉතින් ගිහට. නාපු පුරෝහිතලා ගොඩයි දහදිය පෙන් පොතින් දෝදෝ කම පුරාම කස්තූරලා පූජාසනවල තුරලා දහදිය පෙන් පොතින් දෝදවා අමගේ කරගැට පෑදිලා නමගේ වෙනුම් නෑදිලා අනිමිසලෝචනෙන් දවදවා ගම පුරාම ගස් හූරලා පූජාසනවල අතුරලා දහදිය පැන් පොදින් දෝදවා හම ගිය කරගට පෑදිලා නම ගිය වෙන උන් ඈඳිලා අනිමිසලෝචනෙන් දවදවා ගම පුරාම ගස් හූරලා ගම වටේම ඇවිදලා මේ සම්පත්තෙන් ගොක්කොල මල් උණබට මේ මම මේ ගීතයත් එක්ක තියෙන මේ පොඩි සිද්ධියම උදාහරණයට ගත්තොත් ඒ වගේ සෑහෙන මහන්සියෙන් සෑහෙන කැපකිරීමක් කරලා රස්තියාදු කරකට මේ මිනිස්සුන්ට වැඩ නැතුව නෙවෙයි මේ මිනිස්සුන්ටත් මොකක් හරි දෙයක් කරලා කීයක් හරි හොයාගන්න එහෙම නැත්නම් තමන්ගේ වෙන වැඩකට යොදවන්න තියෙන කාලය තමයි ඕන් මේ වෙනුවෙන් යොදවන්නේ. එතකොට ඇතැම් අය හිතන් ඉන්නවා මේ රස්තියාදුකාරයා කියන මිනිහට පිස්සු කෙලින්න කාලේ තියෙන නිසා ඌ ඇවිල්ලා මේව කරනවා කියලා. මම ඒකට විරුද්ධයි. මොකද ඌන්ට ඒ වෙලාවේ කරන්න වෙන වැඩ ඕන නම් හොයාගන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ කාලයේ ශ්‍රමය මේ වෙනුවෙන් කැප කරනවා. ඉතින් ගම පුරාම ගස් හූරලා පූජාසනවල අතුරලා දහදිය පැන් පොදින් දෝදවා තමන්ගේ දහඩිය වපුරලා තමන්ගේ මහන්සිය වපුරලා හම ගියේ කරගැට පෑදිලා නම ගියේ වෙන උන් ඈඳිලා ඔවුන් මහන්සි වෙනකොට අපි දන්නවා කෙනෙක් මහන්සි වෙලා දෙයක් කරනකොට ඒ හරහා ලකුණු දාගන්න පිරිසක් ඕනම සමාජයක ඉන්නවා. නම ගියේ වෙන උන් ඈඳිලා අනිමිසලෝචනෙන් දවදවා. ඉතින් අවසානයේ මහන්සි වෙච්ච අයට හමත් ගිහිල්ලා අනිමිසලෝචනය එහෙම නැත්නම් ඇසිපිය නොහෙලා බලා හැඳීමෙන් කරන උපහාරය කියලා තමයි ඔක අර්ථ දැක්වෙන්නේ. එතකොට ඇසිපිය නොහෙලා බලලා සතුටු වෙන එක තමයි ඔවුන්ට කරන්න ඉතුරු. මමත් ඒක කරලා තියෙනවා. ඇත්තටම ඒකෙත් හරි අමුතු සතුටක් තියෙනවා. හමගිය වෙන උන් ඈඳිලා අනිමිසලෝචනෙන් බලබලා ඉන්න එකෙත් එක්තරා සතුටක් තියෙනවා. අපි යන් ඉදිරියට. මල් මధు සඳෙන් බැහැලා කිරෙන් රාජාවලියම මතුරලා
පඳුරට පින් පෙත් පමුණලා සිකි පිල්ලි දනවා බල බලා කාසියේ දැලිකුණු තැවරිලා කෝසියේ සිටුවරු තෙරපිලා සෑසිය මුනි වනෙන් ගැලවිලා රාජාවලියම මතුරලා පඳුරට පින්පෙත් පමුණලා සිකිපිල් විහිදෙනවා බලබලා කාසිය දැලිකුණු තැවරිලා කෝසිය සිටුවරු තෙරපිලා සෑසිය මුනි බණෙන් ගැලවිලා රාජාවලියම මතුරනවා. එහෙම නැත්නම් වරිග පරම්පරාවටම පින් දෙනවා. හරි. ඊට පස්සේ මහන්සියට අර වෙච්ච අර මිනිස්සුන්ගේ කැපකිරීමට මහන්සියට වඩා ඒ වෙලාවේ ඇවිල්ලා පූජා කරන පඬුරට ක්‍රෙඩිට් එක නැත්නම් ගෞරවය වැඩිපුර යනකොට අර ඇවිල්ලා ඉන්න මුදලාලි ටයිකෝට් ඇඳපු මුදලාලි එහෙම නැත්නම් දේශපාලකයා වෙන්න පුළුවන් ප්‍රභූ කෙනෙක් වෙන්න පුළුවන් සිකිපිල් විහිදෙනවා බලබලා ඔවුන් ඇවිල්ලා එතන සිකිපිල එහෙම නැත්නම් අර මොනරා පිල් විහිදලා නටනවනේ අන්න ඒ වගේ කලර්ස් පෙන්වනකොට එහෙම නැත්නම් තමන්ගේ රැස් විහිදනකොට සිකිපිල් විහිදෙනවා බලබලා ඒක බලබලා ඉන්න තමයි සිද්ධ වෙන්නේ. මෙතන ඊළඟ පද පේළිය තියෙනවා කාසිය දැලකුණු තැවරිලා කෝසිය සිටුවරු තෙරපිලා. මේ කාසිය දැලකුණු තැවරිලා කියන එකට මට අර්ථ දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි කාසිය දැලිකුණු තැවරෙන්න. දැලිකුණු තැවරිලා කියන්නේ ඔවුන් මහන්සි වෙලා සෑහෙන අමාරුවෙන් එකතු කරලා සෑහෙන අමාරුවෙන් සම්මාදම් කරලා කරන පින්කමක් මූලික දේවල් දැන් පඳුර වැටෙන්නේ පස්සේ. එතකොට හරි මහන්සියෙන් එකතු කරපු මුදල් කියන එකත් මේ කාසිය දැලිකුණු තැවරලා කියන එකට මට එකපාරට මතකෙට එනවා. ඒත් එක්ක මට තව අර්ථයක් මේකට දෙන්න මගේ ඔළුවට එනවා. ඒ තමයි අර ජරාව තැවරිච්ච ඒ කියන්නේ අපිරිසිදු මුදල් කියන්නේ අපි අර මේ ප්‍රභූන්ගේ මේ මුදලාලිගේ අපිරිසිදු මුදල් කියන එකත් මෙතන අර්ථ දක්වනවා වෙන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ තමයි ඒක හරියට දන්නේ. ඉතින් ඒ අර්ථ දෙකම මට මෙතන ගන්න පුළුවන්. කෝසිය සිටුවරු. කවුද කෝසිය? කෝසිය සිටුතුමා තමයි ඔබ දන්නවා අර චූටි කැවුම් ගොඩාක් වදින ගමන් චූටි කැවුමක් රහතන් වහන්සේට පූජා කරන්න කියලා චුට්ටක් පිටි චුට්ටක් දානකොට අර ලොකු කැවුම් හැදුනේ. ඒ වෘද්ධි ප්‍රාතිහාර සිද්ධ වුණේ අන්නේ කතාවේ ඉන්නේ මේ කෝසිය සිටුතුමා. මෙතන හරි ලස්සන කෑල්ල තමයි කෝසිය සිටුතුමා කෝසිය සිටුවරු තෙරපිලා. මෙතෙන්දි කියන්නේ අර රස්තියාදු නඩේ බොහොම අමාරුවෙන් සම්මාදම් කරලා මේ දැලි කුණු තැවරෙලා හරි අමාරුවෙන් එකතු කරගත්ත දෙයින් තමයි ඔවුන්ගේ පහන්නට එහෙම නැත්නම් ඔවුන්ගේ පූජාව ඔය වැඩේ ඕගනයිස් කරන්නේ. ඒ වැඩේ සංවිධානය කරන්නේ. ඒ වැඩේ ක්‍රියාවට නංවන්නේ. ඊට පස්සේ අර එන කෝසිය සිටුතුමා කෝසියට සල්ලි තියෙනවා. කෝසිය වැඩේට සම්බන්ධ වුණාට කෝසියට ගොඩාක් සල්ලි තියෙනවා කෝසිය සිටුතුමාට. එතකොට එයා එතෙන්න ගෙනත් දෙන්නේ එයා ළඟ තියෙන මහා විශාල ධනස්කන්ධයෙන් තාම චූටි නොදී බැරිකමට ගැලවෙන්න බැරිකමට දෙන චූටි කොටසක්. අර මිනිස්සු දෙන්නේ ඕන් ළඟ තියෙන උපරිම දේ. සමහරට ඊටත් එහා ගිහිල්ලා තව තැනකින් තව අයව එකතු කරගෙන ඇවිල්ලා ඒ අයවත් සම්මාදම් කරගෙන එහෙම දෙන එකක්. එතකොට මේ කෝසිය සිටුවරු තෙරපිලා එනවා. තමන් ළඟ තියෙන විශාල ධනස්කන්ධෙන් චූට්ටක් දීලා අර සිකිපිල විහිදලා නටන්න තෙරපි එනවා. සෑසිය මුනි බණෙන් ගැලවිලා. සෑසිය මුනි කියන්නේ අපේ ශාක්‍ය සිංහ බුදුරජාණන් වහන්සේ කියන එකනේ. එතකොට ධර්ම මාර්ගයේ යන අය නෙවෙයි. ඒකෙන් ගැලවිලා ඈතට යන අය. නමුත්
ටයි කෝට් ඇඳපු මුදලාලිට පිරක් පෙන්වඩනවානේ. ඒක නිසා කෝසිය සිටුවරු තෙරපිලා එනවා මේ පින්කම් වල සිකිපිල් විහිදවන්න. නමුත් මල් පහන් වැටට එළියක්ුණේ රස්තියාදු නඩයි. ඉතින් මේ මගේ කතාව අහන කෙනෙක් බලන කෙනෙක් එහෙම නැත්නම් පෙනෙන කෙනෙක් ඉන්නවා නම් මම හිතනවා ඒ රස්තියාදු නඩය ගැන ඔවුන් කාලේ කාදමන අහේතුකව කාලේ කාදමන රටටත් වැඩක් නැති අපටත් වැඩක් නැති ගමටත් වැඩක් නැති පිරිසක් කියලා හිතෙනවා නම් තව පාරක් ඔවුන් දිහා බලන්න. ඇත්තටම ඒක එහෙමද? ඔය මම මුලින් සඳහන් කරපු දානේ ගෙවල්, පණ ගෙවල්, පොදු කටයුතු, මල ගෙවල්, මගුල් ගෙවල්, ඒ වගේ නොකී ගොඩාක් පොදු කාරණාවලදී ඒ චරිත ටික ඔබ එතනින් අයින් කරලා බලන්න. ඒ මිනිස්සුන් එතනින් අයින් කරොත් අර මහන්සි වෙලා වැඩ කරනවායි කියන මහන්සි වෙලා සල්ලි ධනය උත්පාදනය කරනවායි කියන ඒ ප්‍රභූ පැලැන්තියට සිටු පැලැන්තියට හෝ අර කියන හાર્ඩ් වර්කර්ස්ලට ඒ කියන මුදල් මත්තෙම ව්‍යවසායකත්වයේ මත්තෙම නැහෙන පුද්ගලයින්ට ඔවුන් මේ කරන දේ කරන්න පුළුවන්. ඔවුන් මෙතන නොහිටියොත් මල් පහන් වැටට එලියක් එයිද? සිකිපිල විහිදවන්නවත් දෙයක් සිද්ධ වෙයිද? අඩුම තරමින් මල ගෙදරක වලක් කපන්නවත් කෙනෙක් ඉඳීද? ගොක්කොලයක් කපන්න කෙනෙක් ඉඳීද? ඒක නිසා ඒ විවේචනය දැකපු නිසායි මේ ගීතයට අපක්ෂපාතී ලෙස දීලා තිබ්බ හැලලක් දැකපු නිසායි මටත් ඇත්තටම මේක ගැන මේක සින්දු ගීතය අහන්න ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මම ඒ ලියපු අයට සහ ඒක බෙදා හදාගත්ත ෂෙයා කරපු මිනිස්සුන්ට මේ වගේ වටින ගීතයක් මේ වගේ වටින පදපේලියක් මේ වගේ වටිනා සංගීත නිර්මාණ මට අමතක වුණා සංගීත නිර්මාණයේ අනුරාධා බේසිංහ පාලි බාග්‍රා පූජ්‍ය අත්තිඩියේ පුඤ්ජරත්න හාමුදුරුවෝ මෙයා එකතු වෙලා කරපු එතකම මතක් කරන්න ඕනේ මේකට අනුග්‍රහය දක්වලා තිබුණා රියෝ කොකෝ ආයතනයේ ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ වගේ නිර්මාණයක් කරපු එකට මේක ලස්සන සමාජය ගැන ලස්සන කෝණකින් දැකලා කරපු ලස්සන කතාව ඇත්ත කතාවක් ඒත් එක්කම විශේෂ ස්තුතියක් යොමු කරන්න ඕනේ අර විස්තරය ලියපු ඒකට කමෙන්ට් කරපු ඒකට බැනපු ඒ හැල්ල ලියපු කට්ටියට මොකද නැත්තම් මේ වගේ ගීතයක් මටත් ඇත්තටම මිස් වෙනවා මටත් මග ඇරෙනවා ඒක නිසා ඒ හැමෝටම ස්තුතියි ඉතින් නැවත වාරයක් 2026 ජයග්‍රහණයේ සතුට පිරි අවුරුද්දක් වෙන එක ප්‍රාර්ථනා කරනවා ආයිබෝන්